මගේ වැනිලා වගාව මේ දවස්වල මේවා තව කරල් එන්න කල් තියෙනවා. දැන් කරල් ආපු ටික තමයි කලින් පෙන්නුවේ. ඉතින් මේ දැන් මේ කරල් ඇවිල්ලා තව මාසයකක් විතර කාලයක් තියන්න වෙනවා. තාම මේ කරල් ඇහිලා මදි. එතකොට දැන් මේ කරල් ඇවිල්ලා තියෙන්නේ. දැන් මේ වගේ කරල් මේ වගේ වැල් ගන්නාව කරල් තියෙනවා. එතකොට ඉතින් මේ වගේ පේනවනේ හරියට පරාගේ ගුණයක් එහෙම අපිට පළදාව ගන්න පුළුවන් තැනකට තියෙනවා. ඉතින් ඔයාලත් වැනිලා වගාව කරනවා නම් ඉතින් හොඳ ආදායමක් ගන්න පුළුවන් හරියට වැඩේ වුණොත් එහෙම. මේ ඉතින් වැනිලා මේ ඊළඟ වැනිලා එක සූදානම් වෙන ගමන් තියෙන්නේ. ඉතින් මේවත් හොඳටම දැන් වැස්ස කාලෙත් එක්ක හොඳට හැදිලා තියෙන්නේ. වැනිලා කියන එකත් හරි වැඩේ පටන් ගත්තාම ඉතින් ගොඩක් අමාරු ගතියකුත් තියෙනවා. හැබැයි ඉතින් වැඩේ පටන් ගන්න යනකොට ඉතින් මල් තියෙන කාලේ නම් ඉතින් හරි ආසන් වැඩේ කරන්න පුළුවන්. මල් ආවම මොකද මේ වැඩේ තමයි මල් ආවට පස්සේ තමයි වැඩි ලස්සන වැඩේ තියෙන්නේ. ඉතින් හරි ආසයෙන් උනන්දුවෙන් කරන්න පුළුවන් වැඩක් තමයි වැනිලා. ඔයත් බලන්න වැනිලා වගාව කරන්න පුළුවන්ද? මේ වගාව ඔයාලට අත්දැකින් ගන්න පුළුවන්. අත්දැකින් ඉතින් පටන් ගත්තත් අත්දැකින් ගන්න පුළුවන්.